සදගමන සිදුවී වසර 50කට අධික කාලයක් ගෙවී යාමෙන් අනතුරුව නාසා ආයතනයේ නැවතත් චන්ද්‍රයා බලා මිනිසුන් රැගෙන යාම සඳහා පසුගිය 2022 වසරේදී ආටිමිස් නමින් හඳුන්වන එහි පළමු මෙහෙයුම දියත් කිරීම සිදු කළා. මීළඟ මෙහෙයුම වශයෙන් නියමිතව පවතින්නේ ආටිමිස් දෙවන මෙහෙයුමයි. මේ මෙහෙයුම සඳහා ගගනගාමීන් 4 දෙනෙකු චන්ද්‍ර කක්ෂයට ගොස් විවිධ පරීක්ෂණ සිදු කරමින් නැවත පෘථිවියට පැමිණීමට නියමිතව පවතිනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ආටිමිස් 2 මෙහෙයුම සිදුවන ආකාරය ගැන කතා කරමු. මේ මිෂන් එක ආරම්භ වෙන්නේ දින 10ක පරීක්ෂණ මෙහෙයුමක් විදියටයි. ඒ වගේම ගගනගාමීන් රැගෙන යාම සඳහා භාවිතර ගන්නා ඔරායන් අභ්‍යවකාශ යානාව තවදුරටත් ගගනගාමීන් සහිතව පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේදී සිදුවීමට නියමිතව පවතිනවා. මෙහිදී ගගනගාමීන් චන්ද්‍රයා මතුපිටට ගොඩ බැසීමක් සිදු නොකරන අතර චන්ද්‍ර කක්ෂයට පමණක් ගමන් කර නැවත පෘථිවියට පැමිණීමයි සිදුවන්නේ. මෙහෙයුම සඳහා නිර්මාණය කරන දැවැන්ත රොකට්ටුව වන ස්පේස් ලෝන්ච් සිස්ටම් නැතිනම් SLS රොකට්ටුව අභ්‍යවකාශ ගත කිරීම සිදු කරන්නේ නාසා ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දියත්පූරු 39B භාවිතයට ගනිමින්. ඉතින් මෙහෙයුම තවමත් සිදු වී නොමැති නිසා සම්පූර්ණ මෙහෙයුම සිදුවන ආකාරයේ මෙතෙන් සිට ඇනිමේෂන් වීඩියෝවක් මාර්ගයෙන් මම ඔබට පැහැදිලි කරන්නම්. මුලින්ම ගගනගාමීන් 4 දෙනා නාසා ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දියත්පූරු 39B වෙතට රැගෙන යාම සිදු වෙනවා. මේදී චන්ද්‍රයා වෙතට ගමන් කරන ගගනගාමීන් 4 දෙනා තමයි දැන් මේ ඔබ තිරේ දකින්නේ. මේ අතර එක් කාන්තාවක් සහ කළු ඇමරිකානු පුරවැසියෙකුත් සිටිනවා. මීට පෙර ඇපොලෝ මෙහෙයුම්වල කළු ඇමරිකානුවන් සහ කාන්තාවන් ගමන් කර නොමැති නිසා මේ විශේෂ අවස්ථාවක් වෙනවා. දැන් අපි රොකට්ටුව දියත් කරන හැටි බලමු. ගගනගාමීන්ගේ සියලුම පරීක්ෂාවන් සහ රොකට්ටුවේද පරීක්ෂාවන් අවසන් කරමින් ගගනගාමිනුත් සමග SLS රොකට්ටුව චන්ද්‍රයා බලා දියත් කරවීම ආරම්භ කරනවා. රොකට්ටුව ගැන කෙටියෙන් හැඳින්වීමක් කළොත් දැනට නිර්මාණය කර තිබෙන බලවත්ම රොකට් වලින් එකක් තමයි නාසා ආයතනයේ මේ SLS රොකට්ටුව කියන්නේ. රොකට්ටුවේ දෙපසින් ඝන ඉන්ධන බූස්ටර් දෙකක් සම්බන්ධ කර පවතින අතර මෙහි ප්‍රධාන එන්ජින් 4 පවතින්නේ රොකට්ටුවේ මැදින් නැති කෝ ස්ටේජ් එක තුලයි. ඒ වගේම කෝ ස්ටේජ් එකට ඉහළින් ඔරායන් අභ්‍යවකාශ යානය කක්ෂගත කිරීමට අවශ්‍ය වන රොකට්ටුවේ දෙවන අදියරය වන ICPS කොටස යුරෝපියන් සර්විස් මොඩියුල් එක සහ ඒට උඩින් තමයි ඔරායන් අභ්‍යවකාශ යානාවත් සම්බන්ධ කොට පවතින්නේ. ගගනගාමීන් චන්ද්‍රයා තුළට ගමන් කිරීම සිදුවන්නේ එම ඔරායන් අභ්‍යවකාශ යානාව තුළ. රොකට්ටුවේ කෝ ස්ටේජ් කොටසේ ඇති RS-25 එන්ජින් 4 ක්‍රියාත්මක වන්නේ ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් ඉන්ධනය වශයෙන් යොදාගෙන. දැන් අපි රොකට්ටුව දියත් වන අන්දම එකින් එක බලමු. රොකට්ටුව දියත් කිරීමට තත්පර 6කට පමණ කලින් RS-25 එන්ජින් 4 ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ඉන්පසුව ගණනය කිරීම බිඳුවට ගිය පසු රොකට්ටුව දියත් පූර්වෙන් ඉහළට එසවෙමින් චන්ද්‍රයා බලා ගමන් කිරීමයි ආරම්භ වන්නේ. රාත්තල් මිලියන 6ක බරකින් යුක්ත මෙම රොකට්ටුව අභ්‍යවකාශ ගතවන විට රාත්තල් මිලියන 8.8ක දැවැන්ත තෙරපුම් බලයක් ලබා ගන්නවා. වාර්තා වෙන අන්දමට මෙම බලයෙන් 75%ක් පමණ ලැබෙන්නේ දෙපසින් සවිකර ඇති ඝන ඉන්ධන බූස්ටර් දෙකෙන්. එක ඝන ඉන්ධන බූස්ටරයකින් රාත්තල් මිලියන 3.6ක තෙරපුම් බලයක් ලබා දෙන බවටයි තොරතුරු සඳහන් වන්නේ. දියත් කිරීමෙන් මිනිත්තු 2කට පමණ පසුව දෙපසින් සවිකර ඇති ඝන ඉන්ධන බූස්ටර් දෙක රොකට්ටුවෙන් ඉවත් කිරීම සිදු වෙනවා. ඉන්පසුව රොකට්ටුවේ කෝ ස්ටේජ් එක ඔරායන් අභ්‍යවකාශ යානාවත් සමග RS-25 එන්ජින් 4 තෙරපුම් බලය උපයෝගී කර ගැනීමෙන් තමයි අභ්‍යවකාශය බලා ගමන් කිරීම සිදු කරන්නේ. මේ ආකාරයට අභ්‍යවකාශය බලා ගමන් කරන විටදී දියත් කිරීමෙන් මිනිත්තු 3කට පමණ පසුව ඔරායන් අභ්‍යවකාශ යානයේ පහළින් සම්බන්ධ වී ඇති සර්විස් මොඩියුලේ ආරක්ෂිත ෆෙයාරින් ගලවා දමා සූර්ය පැනල අභ්‍යවකාශයට නිරාවරණය කිරීම සිදු වෙනවා. ඊට පස්සේ තවත් තත්පර 6කට පමණ පසුව ලෝන්ච් අබෝට් සිස්ටම් එක රොකට්ටුවෙන් ඉවත් කිරීමයි සිදු කරන්නේ. මේ ලෝන්ච් අබෝට් සිස්ටම් එක භාවිතයට ගන්නේ රොකට්ටුව දියත් කරන අවස්ථාවේදී හදිසි අවස්ථාවක් ඇති වුණොත් ගගනගාමීන් සමන්විත ඔරායන් කැප්සියුලේ පමණක් ගලවා දමා නැවත පොළොවට ආරක්ෂිත වුන් රැගෙන ඒමටයි. දියත් කිරීමෙන් විනාඩි 8කට පමණ පසුව SLS රොකට්ටුවේ දෙවන අදියරේ වෙන් කිරීම සිදු වෙනවා. ඉතින් දෙවන අදියරයට තමයි ඔරායන් අභ්‍යවකාශ යානාවත් ඒට සම්පූර්ණ බලශක්තිය සපයන යුරෝපීය සර්විස් මොඩියුල් එකත් සම්බන්ධ වී තිබෙන්නේ. දැන් මේ ඔබට පෙනෙන්නේ දෙවන අදියරේ පෘථිවිය වටා කක්ෂගත වන අන්දමයි. මෙන්න මෙතනින් ගගනගාමීන් ගමන් කරන ඔරායන් අභ්‍යවකාශ යානාවත් ඒට සම්බන්ධ වී ඇති යුරෝපියන් සර්විස් මොඩියුල් එකත් දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ස්ථානයේ සර්විස් මොඩියුල් එකට බලශක්තිය සපයන සූර්ය පැනල පද්ධතියක් දක්නට ලැබෙනවා. මෙතන ඉඳන් මෙන්න මේ අන්තිම එන්ජින් කොටස දක්වා සම්පූර්ණයෙන්ම පවතින්නේ
SLS රොකට්ටුවේ දෙවන අදියරයයි. දැන් දියත් කිරීමෙන් ස්වල්ප වේලාවකට පස්සේ පෘථිවි වටා කක්ෂගත වන අතරතුර සූර්ය පැනල දිගහැරීම සිදු වෙනවා. පෘථිවි කක්ෂයේ මිනිත්තු 90කට අධික කාලයක් සිටීමෙන් අනතුරුව දෙවන අදියරය වන ICPS කොටසේ එන්ජිම පනගන්වමින් ඉහළ පෘථිවි කක්ෂයක් බලා දැන් පවතින කක්ෂය වෙනස් කිරීමයි සිදු කරන්නේ. ඊට පස්සේ සිද්ධ වෙන්නේ චන්ද්‍රයා බලා එකපාරම ගමන් කිරීම නොවේ. යානයේ සිටින කාර්ය මණ්ඩලය ඇමරිකාවේ හුස්ටන්හි මිෂන් කොන්ට්‍රෝල් එකත් එක්ක සම්බන්ධ වෙමින් මුළු පද්ධතියම පරීක්ෂා කිරීම ආරම්භ කරනවා. මේක සාමාන්‍යයෙන් පැය 24ක පමණ පරීක්ෂණ කාලයක්. මේ කාලය අවසන් වීමෙන් පස්සේ තමයි යානයේ චන්ද්‍රයා බලා පිටත් වීම ආරම්භ කරන්නේ. ඉහළ පෘථිවි කක්ෂයකට පැමිණීමෙන් අනතුරුව යානයේ දෙවන අදියරෙන් වෙන් කිරීම සිදු වෙනවා. මේ විදිහට දෙවන අදියරෙන් වෙන් වුණාට පස්සේ ඔරායන් යානයත් ගගනගාමීන් විසින් පරීක්ෂා කිරීම ආරම්භ කරනවා. මේ ඇනිමේෂන් වීඩියෝවේ පෙනෙන අන්දමට යානය පරීක්ෂා කරවීමයි සිදුවන්නේ. මෙහිදී යානය චන්ද්‍රයා බලා පිටත් කිරීමට සුදුසුද යන්න පරීක්ෂා කිරීමත් සදර ගමන් කරන මාර්ගයේ නිවැරදිද යන කරුණුත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි ඔරායන් කාර්ය මණ්ඩලය චන්ද්‍රයා බලා පිටත් වීමට සූදානම් වන්නේ. ඉතින් දැන් තිබෙන්නේ චන්ද්‍රයා බලා ඔරායන් අභ්‍යවකාශ යානාව පිටත් කරවීමයි. පැය 23කට පමණ පසුව යානයේ පෘථිවි කක්ෂයෙන් මිදී චන්ද්‍රයා බලා පිටත් වීම ආරම්භ වෙනවා. ඔරායන් යානයේ සම්බන්ධ වී ඇති සර්විස් මොඩියුලේ එන්ජිම ක්‍රියාත්මක කරමින් ට්‍රාන්ස්ලූනා ඉන්ජෙක්ෂන් නැතිනම් TLI සිදු කරමින් පෘථිවි ගුරුත්වයෙන් මිදී චන්ද්‍රයා දෙසට යානය ගමන් කරවීමයි සිදු කරන්නේ. දැන් ඔබට ගැටලුවක් ඇති මොකක්ද මේ TLI එහෙම නැතිනම් ට්‍රාන්ස්ලූනා ඉන්ජෙක්ෂන් කියන්නේ කියලා. සරලවම කිව්වොත් TLI කියන්නේ අභ්‍යවකාශ යානාවක් පෘථිවි කක්ෂයෙන් මිදී චන්ද්‍රයා දෙසට ගමන්පතේ නිර්මාණය කර ගැනීමයි. මේ විදිහට චන්ද්‍රයා දෙසට ගමන්පතේ සකසා ගැනීමෙන් පස්සේ දින 4ක් ඇතුළත තමයි සඳ දෙසට යානය ගමන් කිරීම සිදුවන්නේ. ඉතින් මේ මෙහෙයුමේදී කිසිදු ගගනගාමියෙක් මම කලින් කිව්ව විදිහටම සඳ මතු පිටට ගොඩ බැසීම සිදු කරන්නේ නැහැ. යානයේ චන්ද්‍රයා වටා කක්ෂගත වී නැවත පෘථිවියට පැමිණීම පමණක් ආටිමිස් 2 මෙහෙයුමේදී සිද්ධ වෙනවා. ඉතින් චන්ද්‍ර කක්ෂයට ගියාට පස්සේ ගගනගාමීන් විසින් චන්ද්‍ර කක්ෂයේදී විවිධ පරීක්ෂණ සිදු කරන්නට නියමිතයි. ඒ විතරක් නෙවෙයි විකිරණවල බලපෑම පිළිබඳවත් මෙහිදී ගැඹුරින් අධ්‍යයනය කරනවා. මේ මෙහෙයුම ඇපොලෝ මෙහෙයුම් අතරින් ඇපොලෝ 8 මෙහෙයුමට අතිශයින් සමානයි කියලා කියන්නත් පුළුවන්. මොකද එම මෙහෙයුමේදීත් ගගනගාමීන් චන්ද්‍රයා වටා කක්ෂගත වීමක් පමණයි සිදු කරේ. එහිදී ලබාගත් අපූරු පින්තූරයක් තමයි දැන් මේවා දකින්නේ. ඒ වගේම ආටිමිස් දෙවන මෙහෙයුමේදී ගගනගාමීන් සදෙන් ඔබ්බට සතපුම් 4600ක් පමණ ගමන් කරනවා. මෙහිදී පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ අනෙක් පැත්ත නැතිනම් අඳුරු පැත්ත මේ විදිහට සදෙන් සතපුම් 4600ක් පමණ ගමන් කරද්දී මෙහි ගමන් කරන මිනිසුන් 4 දෙනා එහෙම නැතිනම් ගගනගාමීන් 4 දෙනාට දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ අනුව චන්ද්‍රයාගේ අඳුරු පැත්ත මුලින් මැස් දෙකෙන් දැකපු මිනිසුන් 4 දෙනා බවට පත්වන්නටත් මේ ගගනගාමීන් 4 දෙනාට ආටිමිස් 2 මෙහෙයුමෙන් අවස්ථාව ලැබෙනවා. මේ විදිහට සදෙන් ඔබට ගමන් කරන විටදී බොහෝ අවස්ථාවල sannivedana බිඳවැටීම් පවා සිද්ධ වෙන්න පුළුවන්. මේ විදිහට සඳ වටා කක්ෂගත වී යලිත් දින 4ක් ඇතුළත ඔරායන් යානයේ පෘථිවියට පැමිණීම සිදු වෙනවා. යානයේ වායුගොරට ඇතුළු කිරීමට කලින් මෙතෙක් යානයට සවිවී තිබුණු සර්විස් මොඩියුලේ ගලවා දැමීම කළ යුතුයි. මොකද මේ කොටසත් සමග වායුගොරට ඇතුළු වුණොත් යානය අනිවාර්යෙන් විනාශ වෙන්නට පුළුවන්. සර්විස් මොඩියුලේ ගලවා දැමීමෙන් අනතුරුව යානයේ වායුගොරට ඇතුළු වීම සිදුවන්නේ දැන් මේ ඇනිමේෂන් වීඩියෝවේ පෙනෙන ආකාරයටයි. මේ විදිහට ඔරායන් යානයේ ගගනගාමීන් සමග වායුගොරට ඇතුළු වෙද්දී පැයට සැතපුම් 25000ක පමණ අධික වේගයක් ලබා ගන්නවා. මේ වේගය කිසිම විටක අද වර්තමානයේ තිබෙන තාක්ෂණය අනුව නතර කරන්නට බෑ. මේ තරම් වේගෙන් වායුගෝලය හරහා පහළට ගමන් කරන විට යානය ඇතුලේ සිටින ගගනගාමීන් 4 දෙනාට ඔවුන්ට පෘථිවිය දැනෙන බර වගේ 4 ගුණයක බරක් දැනෙන්නට ගන්නවා. හැබැයි මේක ලොකු වෙලාවක් නොවේයි. යානය පහළට ගමන් කරනකම් පමණයි ඔවුන්ට මේ බර දැනෙන්නේ. මේ විදිහට වායුගෝලය හරහා පහළට එද්දී ඔරායන් යානයේ තාපාවරණය අධික ලෙසින් උණුසුම් වීමකට ලක් වෙනවා. මේක කොච්චර උණුසුම් වෙනවද කිව්වොත් ෆැරන්හයිට් 5000ක පමණ අධික උණුසුමකට ලක් වෙනවා. නමුත් මේන් කිසිදු හානියක් යානය ඇතුළත ගමන් කරන ගගනගාමීන් හට සිදුවන්නේ නැහැ. ඔරායන් යානය පොළොවට ආසන්න වුණාට පස්සේ දැන් මේ පෙනෙන අන්දමට යානයේ වේගය අඩු කරවා ගැනීම සඳහා පැරිෂුට් දිගහැරීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව තවත් පොළොවට ආසන්න වුණාට පස්සේ කලින් දිගහැරපු පැරිෂුටයන්ද ඉවත් කරමින් තවත් වේගය අඩු කරවා ගන්න පැරිෂුට් 3ක් දිගහැරෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. මේවා නාසා ආයතනය හඳුන්වන්නේ මේන් පැරිෂුට් කියලා. මේවා මගින් තමයි යානයේ සම්පූර්ණ වේගයම අවසානයේදී පාලනය වීම සිද්ධ වෙන්නේ.
කෙසේ වෙතත් යානයේ සාගරයට ගොඩ බැසීමෙන් පස්සේ ගගනගාමින් 4 දෙනා ඉවතට ගැනීමයි සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි නාසා ආයතනය ආටිමිස් 2 මෙහෙයුම ඉදිරියේදී සිදුවීමට නියමිත. මේ මෙහෙයුම් වලින් අපලෝ මෙහෙයුම් වල වගේ නැවත සඳ මතට මිනිසා ගෙන යාමටයි නාසා ආයතනය කටයුතු කරමින් පවතින්නේ. මුලින්ම සඳ මතට ගොඩ බැසීම සිද්ධ කරන්නේ ආටිමිස් 3 වන මෙහෙයුමයි. ඒ බොහෝ විට 2027 හෝ 2028 යන වසරවලදී සිද්ධ වීමට නියමිත බවටයි නාසා ආයතනය දැනුම් දී තිබෙන්නේ. මීට කලින් සිදුවුණු අපලෝ සඳ ගමන් ගැන දැනගන්න ඕනේ නම් මේ වම් පැත්තෙන් එන වීඩියෝව ඔබට බලන්න පුළුවන්. ආධාරකයක් නොමැතිව අභ්‍යවකාශයේ පාවුන ගගනගාමියා ගැන දැනගන්න මේ දකුණු පැත්තෙන් එන වීඩියෝව ක්ලික් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.